ඔන්න මෙතනින් පෝනි ලෝගෝ එක හරි ලස්සනට මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. මේ විදිහේ කී එකක් තමයි මේ අපේ ෆෝඩ් එකට ලැබිලා තියෙන්නේ. අද මම මේ රිවිව් කරන මස්ටෑන්ක් එකේ මොඩල් එක තමයි 3.5 ලීටර් EcoBoost engine මොඩල් එක. මේක තමයි මේ බහුලව ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන්නේ. පාර දිහේම යනකොට අපිට මේක තමයි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ. ආයෙත් ඉතින් මෙතනින් අපිට ලස්සනට අපේ බෑග් එකට ආවට පස්සේ ලස්සනට යාලගේ පෝනි ඩිසයින් එක ඩිසයින් කරලා තියෙනවා. ඊට අමතරව යාලගේ සිග්නේචර් බ්‍රේක් ලයිට්ස් අපිට මේ විදිහට ලස්සනට යාලා ඩිසයින් කරන විදිහ දකින්න ලැබෙනවා. ඊට අමතරව මෙතනින් තියෙන්නේ අපේ ස්පොයිලර් එක. දැන් බලනවාද ස්පොයිලර් එක කොහෙද? අර ස්පොයිලර් එක හැඩයකින් ගත්ත හරිය ලස්සන ඩිසයින් එකක් තමයි මේක තියෙන්නේ. වෙනවා අර එළියට බලමු මේකේ මුකුත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන්නේ අපේ රියල් කැම් එක. දැන් මස්ටෑන්ක් එකේ එක්ස්ටීරියර් ගැන කතා කරද්දී අපි ටයර් එක ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මෙතනින් අපිට දකින්න ලැබෙනවා යාලගේ ලස්සන පෝනි ලෝගෝ ඩිසයින් එක. මෙතනින් යාලා ලස්සන ඩිස්ප්ලේ කරලා තියෙනවා ටයර් එකේ. පොඩ්ඩක් කර අනිත් වාහන වලට සාපේක්ෂව පුංචි ටයර් එකක් තමයි මේකට හම්බෙන්නේ. මොනා නැතත් සුපර් කාර් එකක්. හොඳ වේගින් යන්න පුළුවන් හොඳ රේස් කාර් එකක්.